ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ විශේෂයෙන් දෙමව්පියන් විසින් සුදුසු කාලේ තමන්ගේ දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර නොඉගැන්වීමත් ඒ වගේම වැඩිවියට පත්වෙන දරුවන් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට යොමු නොකිරීමත් කියන කාරණාවන්හි ආදීනව පැහැදිලි කරමින් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ කරුණු දේශනා කරන්නට යෙදුන අපේ පේතවත්තු පාළියේ උරග වර්ගයේ සඳහන් වෙන ශේස්ත්‍රෝපම කියන පේතවත්තුව ඇසුරු කරගෙන මේ ධර්මානුශාසනාව සිදු කරන්න. පින්නතින මේ පේතවත්තුවම කෙත්තූපම පේතවත්තුව කියලත් හඳුන්වනවා. ශේස්ත්‍රූපම පේතවත්තුව කියලත් හඳුන්වනවා. ශේස්ත්‍රය කියල කියන්නෙත් කෙත කියල කියන්නෙත් එකම ගොයිපලක් නිසා. මේ පේතවත්තුව ආරම්භ වෙලා තියෙන මේ විදිහට අපේ භාග්‍යතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ. මේ රජගහනුවර එක සිටුවරයෙක් ජීවත් වෙනවා. මහ විශාල ධනස්කන්ධයක් තිබුණා. ඒ නිසා මහදන සිටු කියන නමින් තමයි ඔහුව හඳුන්වුවේ. මේ සිටුවරයට එකම දරුවයි හිටියේ. ඒ පිරිමි දරුවෙක්. අධ්‍යාපනය ලබලා දිය යුතු වයසට දරුවා පැමුණුනාට පස්සේ සිටුවරයත් සිටු දේවියත් කල්පනා කළේ අපේ දරුවට අධ්‍යාපනය ලබන්න කියලා අමුතු වෙහෙසක් ලබලා දෙන්න උවමනාවක් නැහැ. අධ්‍යාපනය අවශ්‍ය, ධනය හරි හම්බ කරගෙන යහපත් සාර්ථක ජීවිතයක් ගත කරන්න කියලානේ හිතන්නේ. ඒ නිසා මේගොල්ලන්ට හොඳට ධනෙ තියෙනවා. සිටුතුමා කල්පනා කරන්නේ පුතා අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් දවසකට කහවණු 1000ක් ඔහු වියදම් කළත් කිසිම අපහසුවකින් තොරව 100ක් අවුරුද්දක් ඔහුට ජීවත් වෙන්න ඕනෑවටත් වඩා ධනය අපි ළඟ තියෙනවා. ඒ නිසා පාඩම් කරන්න, වෙහෙසෙන්න, මහන්සි වෙන්න අවසර නැහැ, අවශ්‍ය නැහැ. ඔහු බොහොම නිදහසේ හැදිලා වැඩිලා පෝෂණය වුණාවේ කියලා කල්පනා කළා. ඒ නිසා කිසිම ශිල්පයක්, ශාස්ත්‍රයක් ඉගෙනුවේ නැහැ. දැන් තරුණ වයසට ඇවිල්ලා. තරුණ වයසේ ආවාහයක් කරලා දුන්නා. ඒ තරුණියත් දහමට ලැබි කෙනෙක් නෙමෙයි. ගුණගරුක නෑ ඒ පැත්තෙන්. පංචකාමයෙන් සතුටු වෙන්න, තරුණ ජීවිතේ විඳින්න ඇය හරි කැමතියි. මේ පුතත් ඒ වගේ. ඉතින් ඔවුන් දෙන්න තාත්තගේ ධනය පරිහරණය කරමින් බොහෝම සතුටින් කමින් බොමින් විනෝද වෙමින් ජීවිතය ගත කළා. ඔය අතරතුර වයෝවෘද්ධ මව්පියෝ මිය ගියා. ඔවුන්ගේ ආදාහන කටයුතු වලින් පස්සේ මේගොල්ලෝ තව තවත් විනෝද වීම සඳහා නැටුම් නටන රංගන ශිල්පීන් ශිල්පිනියන් මාලිගාවටම ගෙන්න ගත්තා. ගායනා කරන ගායක ගායිකාවන් මාලිගාවටම ගෙන්න ගත්තා. ඔවුන් වෙනුවෙන් ඇති තරම් කැමති විදිහට වියදම් කළා. ඒ වගේම ශිල්පයක්, ශාස්ත්‍රයක් හදාරලා නැති මොහුට මේ ධනය නිසි ආකාරයෙන් කළමනාකරණය කරගෙන පාවිච්චි කිරීමේ පිළිබඳව හැකියාවකුත් නැහැ. ඒ නිසා යාළු මිත්‍රයොත් ඕනෑවට වඩා එකතු වුණා. සුරාව සූදුව ප්‍රමාණය ඉක්මවල ගියා. බලාපොරොත්තු වුණාට වඩා බොහොම ඉක්මනින් අර විශාල ධනස්කන්ධය ඉවර වුණා. දැන් ජීවත් වෙන්නවත් ක්‍රමයක් නැති තරම්. ඊට පස්සේ ඔවුන් දෙන්න ණයට මුදල් ඉල්ල ජීවත් වෙන්න ගත්තා.
නමුත් අරගන්න මුදල් ගෙවා ගන්න බැරි හින්දා දැන් ණය දෙන්න කෙනෙක් ඉදිරිපත් වුණෙත් නැහැ. දෙමව්පියන්ගෙන් ලැබිච්ච ඉඩකඩම් තිබුණා. දැන් මේ ඉඩකඩම් උගසට තියෙනවා විකුණනවා මෙහෙම කර කර එතන ඉඳලා ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් බලන්නකෝ මේ ධනය දවසකට කහවණු දහසක් වියදම් කළත් අවුරුදු 100ක් ඊටාම පහසුවෙන් ඔහුට ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි තාත්තා තීරණය කරලා තිබුණේ. එතකොට මොනතරම් ධනස්කන්ධයක් තියෙන්නේ නැද්ද? නමුත් නුගත්කම නිසා, කලමනාකරණය දන්නේ නැති නිසා, පාප මිත්‍රයන්ගේ ආශ්‍රය නිසා, පංචකාමයට ලොල් වීම නිසා ඒ ධනෙ මොනතරම් වේගෙන් ෂය වෙලා ගියාද? පින්නතුනේ එදා විතරක් නෙමෙයි අදත් ස්වභාවය ඒකම තමයි. ඉතින් අන්තිමට රන්තලියේ ආහාර අනුභව කරපු මේ දෙපළ වළං කටු දෙකක් අරගෙන හිඟමනේ යන තැනටපත් වුණා. මෙහෙම හිඟමනේ යන අතරතුර එක දවසක් අම්බලමක නතර වුණා. මොවුන් රාත්‍රියේ අම්බලමේ වාසය කරනකොට මේ අම්බලමට ආව හොරු කණ්ඩායමක්. අම්බලමේ ගැවසෙන ඔවුන් දැක්ක මේ හිඟමනේ යන දෙපළ. ඒ තරුණයා පෘෂ්ටිමත් ශරීරයක් තියෙන කෙනෙක්. අතපය හතරම බොහොම නිරෝගීව තියෙන බව ඔවුන් අධ්‍යයනය කරගත්තා. ඒ නිසා ළඟට ඇවිල්ලා කතා කරලා කියනවා නුඹට හැඩි දැඩි ශරීරයකුත් තියෙනවා. නිරෝගී අතපයක් තියෙනවා. හිඟමනේ යන්නේ මොකටද? අපිත් එක්ක යමුද හොරකම් කරන්න කියලා කිව්වා. මොහු සඳහන් කළා මං හොරකම් කරන්න දන්නේ නැහැ කියලා. අපි හොරකම උගන්වන්නම් කියලා කිව්වා. ඊට පස්සේ අඬ ගහගෙන ගියා. ගිහිල්ලා පින්නතුනි මේ හොරු එක ගෙයක් බින්දින්න තීරණය කරලා මේ වෙන තැනකින් උමගක් හාරගෙන ඒ උමග දිග ගිහිල්ලා තමයි ගෙට ඇතුල් වෙන්නේ. මේ පිරිස උමග හාරලා සියල්ල ඉවර කරලා අර සිටු කුමාරයාට කීවා අතට දණ්ඩක් දීලා නුඹ මෙතන ඉන්න ඕනේ. කවුරු හරි කෙනෙක් මෙතෙන්ට આવොත් එකම පහරින් මැරෙන්න ගහන්න ඕනේ. අපි ඇතුළට ගිහිල්ලා බඩු අරන් එන්න. මොහු මෙතන නතර කරලා වුන් උමග දිගේ ගේ ඇතුළට ගිහිල්ලා රන් රිදී මුතුමැණික් ගත යුතු වටිනා බඩු භාණ්ඩ අරගෙන ඉවර වෙනකොට කොහොම හරි ගෙදර මිනිස්සුන්ට හැරුණා. ගේ ඇතුලේ හිටපු හොරු එහෙන් මෙහෙන් පනින්න පුළුවන් තැන් වලින් පැනලා හතර පැත්තෙන් පලා ගියා. නමුත් අර පුරුෂයා තාමත් අර දණ්ඩ අතේ තියාගෙන උමග ගාව ඉන්නවා. හොරු අල්ලන්න එහෙ මෙහෙ දුවන මිනිස්සු ඔහුව දැක්කා. ළඟට එනකොට ඇතුළට ගියපු උමගක් තියෙනවා. මේ තමයි හොර කණ්ඩායමේ නායකයා කියලා ඔහු අල්ලගෙන හොඳටම පහර දුන්නා. අන්තිමට ගෙනහිල්ලා රජ්ජුරුවන්ටත් බාර කළා. රටටත් කරදරයක් වෙලා හිටපු මේ මහා අපරාධකාරයා ගෙලසිඳලා ජීවිතක්ෂයට පත් කරන්න කියලා රජු නියෝග කළා. දැන් අත් දෙකත් පිටිපස්සට කරලා බැඳලා රතු මල් කරේ දාලා කසින් පහර දීදී වදක බෙර වාදනය කර කර වීදියක් ගානේ ප්‍රදර්ශනය කරමින් හන්දියක් ගානේ නතර කරවමින් දැන් මොහු වදක ස්ථානයේ දක්වා අරගෙන යනවා. මෙහෙම යනකොට මේ පාරේ ඇහෙන මහා ගෝසාව මොකද්ද කියලා බලන්න මේ රජගහ නුවර ජීවත් වෙච්ච එක වෛශ්‍යාවක් හිටියා සුලසා කියලා. සුලසගේ ගේ ළඟින් තමයි මේ පිරිස යන්නේ. ඉතින් ඇය උඩු මහලේ ඉඳලා කවුලුවක් විවෘත කරලා බැලුවා මොකද්ද මේ ඇහෙන කලබලේ කියලා. බලහම එක තරුණයෙක් මරණයට තීන්දුව වෙලා. හැබැයි ඉතින් ඒ තරුණයා දැක්ක ගමන් ඇයට ඔහු හඳුනන බව පුරුදු මතකයක් ආවා. ඇය ආවර්ජනය කළා මොහු කවුද? මං කොහොමද මොහු හඳුරන්නේ? ධනෙ තිබුණ කාලේ බොහෝ අවස්ථාවන් වල සුළඟ වෙසඟනක්නේ. තමන්ගේ මාලිගාවට ඇයව ගෙන්නගෙන ඇයත් සමග කාමසුවයෙන් ඔහු සැනසීලා තියෙනවා.
ඇයට ඇති තරම් ධන සම්පත් වලින් සංග්‍රහ කරලා තියෙනවා. අන්නේ මතකයේ තමයි සොළසට ආවේ. අනේ මොහු නිසා යම් කාලයක මමත් මහා ධනයක් ඉපෙව්වානි කියලා අනුකම්පාවක් ඇති වුණා. මරණාසන්නව ඉන්න මොහුට යම් ආහාර වේලකින් හරි මට සංග්‍රහ කරන්න නැත්තම් එහෙම හිතලා අග්ගලා 4ක් අරගෙන ඒක හොඳට ඔතලා වතුර බෝතලයකුත් එක්ක සේවකයෙක් අතේ යවුවා. අන්න අර මරණයට කැප වෙලා ඉන්න පුරුෂයාට මේ අග්ගලා දෙන්න. ඒ වගේම තවත් පණිවිඩයක් ඔහු ඝාතනය කරන්න අරන් යන තැන ඉන්න මේ ප්‍රධානීන්ට පණිවිඩයක් යවුවා. මොහු අග්ගලා අනුභව කරලා වතුර බොනකන් මොහුව ඝාතනය කරන්න එපා කියලා. ඒ පිරිසත් ඒක පිළිගත්තා. මොහුත් අග්ගලා ටික බාරගත්තා. ඒකත් අතේ තියාගෙන ඔහු දැන් වදකස්ථානයට යනවා. පින්නතුනේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලා අද මම කාට අනුකම්පා කරන්නද කියලා බැලුවහම මෙන්න මේ පුරුෂයව තමයි දැක්කේ. ඒ නිසා උන්වහන්සේ තීරණය කළා මොහු අද තව ස්වල්ප මොහොතකින් මිය යනවා. ඒකාන්තයෙන් නරකාදී තමයි උපදින්නේ. නමුත් මට ඔහුට පිහිටක් වෙන්න පුළුවන්. ඒ නිසා මමම ඔහුට අනුකම්පා කරන්නම් කියලා පෙරමගට වැඩියා. දැන් බලන්න පින්නතුනි, නිසිකල්හි අධ්‍යාපනයක් ලැබලා නොදුන්න නිසා මව්පියන්ගෙන් ලැබිච්ච කෝටි ප්‍රකෝටි ගණන් ධනස්කන්ධය ඊටාම කෙටි කාලයකින් ඔවුන්ට අහිමි වෙලා ගියා. ඒ ධනය පරිහරණය කරගැනීමේ හැකියාවක් අර පිරිමැස්මෙන් පරිහරණය කිරීමේ හැකියාවක් ඔහුට පුරුදු වෙලා තිබුණේ නැහැ. අඩුම තරමේ මම වියදම් කරනවා මිසක් උපයන්නේ නෑනේ කියන කාරණාව ගැන කල්පනා කරලා මේ තියෙන ධනස්කන්ධය හරි පරිස්සම් කරගන්න ඕන කියන සිතුවිල්ලක්වත් ඔහුටවත් ඔහුගේ බිරිඳට ඇති වුණෙත් නැහැ. ඒ නිසා මේ අභාග්‍ය සම්පන්න ඉරණමටපත් වෙන්නත් ඔහුට සිද්ධ වුණා. අපේ භාග්‍යතුන් වහන්සේ මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් 5ක් දේශනා කළා. ඒ මව්පියන්ගේ හිතසුව පිණිසත් දරුවන්ගේ හිතසුව පිණිසත්. ඒ විතරකුත් නෙමෙයි, ඒ සමාජයේ යහපත වෙනුවෙනුත්. එයින් එක කාරණාවක් තමයි ඒ දරුවා පවෙන් වළක්වන්න ඕනේ. පාපා නිවාරෙන්ති. ඔහු පව් නොකරන කෙනෙක් වුණාම ඒක මුලින්ම Tamanට ලොකු ලාභයක්. පවෙන් වැළකෙනවා. සමාජයටත් ලොකු යහපතක්. ඒ මොහු පව් කරන්න ගත්තාම හොරකම් කරන්න පුළුවන්. බොරු කියලා අනික් අය රවට්ටන්න පුළුවන්. වැරදි කාමසේවනය ආදී ක්‍රියාවන්ගේ යෙදෙන්න පුළුවන්. ඒ තුලින් පෞල් ආරවුල් ඇති වෙන්න පුළුවන්. මේ පවෙන් වළක්වනවා කියන කාරණාව අති දීර්ඝව බොහෝ පැතිකඩවල් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන් කරුණක්. දෙවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට හැම වෙලාවෙම යොදවන්න ඕනේ. මේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ සහ පාප මිත්‍රයෝ කියලා දෙපිරිසක් ඉන්නවා. ධම්මපද පාළියේ බොහෝ තැන්වල අපේ භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳව කරුණු දේශනා කළා. සාමාන්‍ය කෙනෙක් ඇසුරට කෙනෙක් තෝරගන්නවා නම් කොහොම කෙනෙක් තෝරගත යුතුද? භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ නම් හැම මොහොතකම Tamanට වඩා ගුණවත් කෙනෙක් ඇසුරු කරන්න. Tamanට වඩා ගුණයෙන් උසස් කෙනෙක් හම්බ නුනොත් Taman යම් ගුණයක පිහිටලා සීලයක් ආරක්ෂා කරගෙන වාසය කරනවද Taman හා සමාන කෙනෙක් හොයාගන්න. මොනම හේතුවක් නිසාවත් Tamanට වඩා ගුණයෙන් හීන කෙනෙක් නම් ඇසුරු කරන්නම එපා කියන එක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවයි. Taman සමාන කෙනෙක්වත් මුණ ගැහෙන්නේ නැත්තම්
එකලාව හුදකලාවේ කඟවේනෙක් වගේ ජීවත් වෙන එක තමන්ගේ මෙලොව පරලොව දෙකේම ආරක්ෂාවට වටිනවා. ඒක නිසා තමයි පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ අපිට කොතනකවත් මුලින්ම දේශනා කළේ නැත්තේ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න කියලා. එහෙනම් මුලින්ම දේශනා කරලා තියෙන්නේ මොනවා කරන්න කියලාද? පාප මිත්‍ර ආශ්‍රයෙන් වළකින්න කියලා. ඒතර මේ යුතුයකම් හැටියට පැහැදිලි කරනකොටත් පවෙන් වැළැක්වීමත් සත්පුරුෂයන් ඇසුරු කරවීමත් දේශනා කරලා තුන්වෙනියට භාග්‍යතුන් වහන්සේ ඉගැන්වුවේ හොඳට උගන්වන්න කියලා. සිප්පං සික්ඛාපෙන්ති. බින්නතුනි හොඳට උගන්වන්න කියලා කියහම අධ්‍යාපනයේද පැතිකඩවල් දෙකක් පෙන්වුවා. නැන පහල කරන්නත් ඕනේ, ගුණ වඩා වර්ධනය කරවන්නත් ඕනේ. ඒක නිසායි පැරණි පඬිවරු සඳහන් කළේ නැන ගුණ බෙලෙන් යුතු පුතුමය ඊතාගරු. එහෙනම් නැනයි ගුණයි දෙකම තියෙන්න ඕනේ. ඉතින් එහෙනම් මනා අධ්‍යාපනයක් දෙන්න කියලා කියහම මේ ගුණ නැන දෙකම අවශ්‍යයි. ඉතින් මේ වාගේ මේ මව්පියොත් මේ දරුවන් වෙනුවෙන් කළ යුතු ඒ යුතුයකම් ටික සම්පූර්ණ නොකළ නිසා තමයි මේ පරිහානිය. පින්නතුනි අර තැනැත්තා මහමුගලන් මහරහතන් වහන්සේ වඩිනව දැකලා තමන් ළඟ තිබිච්ච අග්ගල 4 උන්වහන්සේට පූජා කරන්න තීරණය කළා. මොහොතකින් මරණයට පත් වෙන්න ඉන්න මට අග්ගලාවේ රස බල නැති වැඩි මොකද්ද? ඒ නිසා වදකයන්ගෙන් අවසරයක් ඉල්ලගෙන මේ අග්ගලා 4 පූජා කළා. පැන් බෝතලෙත් පූජා කළා. මහමුගලන් මහරහතන් වහන්සේ දන්නවා නිරයේ ඉපදෙන්න ඉන්න මොහු මේ අග්ගලා මට පූජා කරනවා. ඒ අග්ගලා පූජා කරලා ඔහු රුක්ෂ දේවතාවෙක් වෙලා උපදිනවා. ඒ නිසාමයි මේ වැඩම කළේ. ඔහුගේ හිත පහන් කරවමින් ඔහුට පේන තැනක වාඩි වෙලා මහමුග්ගල්ලාණන් වහන්සේ ඒ අග්ගලා 4ම වැළඳුවා. රාජපුරුෂයෝ ඔහු වදක ස්ථානයට ගෙනහිල්ලා එකම කඩු පහරින් හිස කඳින් වෙන් කළා. නමුත් පින්නතුනි බොහොම සතුටින් ඔහු දන් දුන්නේ. දානය දීලා ඉවර වෙලා කල්පනා කළේ මේ දානයවත් මගේ ජීවිතයේ මේ අන්තිම මොහොතේ හරි දීගන්න මට අවස්ථාව හදලා දුන්නේ මගෙන් උපකාර ලබාපු සුලසානං වෛශ්‍යාවයි. එතකොට අන්තිම මොහොතේ ඇය මට උපකාරයක් කළා කියලා ඒ වෛශ්‍යාව පිළිබඳව නැවත වතාවක් ලෝභසිතක් ඇති වුණා. දන් දුන්න ප්‍රීතියට වඩා ඒ ලෝභසිතම ඉස්මතු වුණා. සඳහන් කරනවා මහමුගලන් මහරහතන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ සිල්වත් උත්තම රතනයකට දම් පූජා කරපු කෙනෙක් ඒකාන්තයෙන් දෙව්ලොවම උපදිනවා. ඒ තරම්ම ඒ කුසලයේ බලවත්. එතකොට සුගතියේ උපදින්න නම් අවශ්‍ය පින්නතුනේ දානය නෙමෙයි. සුගතියේ උපදින්න අවශ්‍ය සීලය. සීලය තමයි මරණින් මත්තේ ඔබත් මමත් උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ. ඉතින් සිල් නැතුව මිය යන්න ඉන්න අය ඒ කාරණාව දැනගෙන සිල්වත් වෙන එක වටිනවා. නමුත් මේ පුජ්‍යලයා මේ ජීවිතේ මහා ධනපතියෙක් නිසා ඔහු මේ අන්තිම මොහොත වෙනකන් කාගෙන්වත් හොරකම් කරන්න යන්න උවමනාවක් තිබුණේ නැහැ. සමහරලාට ප්‍රාණඝාත ආදී අකුසල් කරලා ධනෙ හම්බ කරන්න තරම් උවමනාවක් තිබුණේ නැහැ. බොරු කියලා අනුන් රවට්ටන්න උවමනාවක් තියෙන්නේ නැතුව ඇති. නමුත් සුරා දූර්තව කාම දූර්තව වාසය කළා. සංසාරේ රැස් කරගත්ත මහ විශාල කුසලයක් තිබුණ නිසානේ මේ තරම් සිටුවරයෙක්ගේ පුතෙක් වෙන්න ලැබුණේ. වෙනතනේ සුවිශාල පිං සංසාරේ රැස් කරපු. හිතලා බලන්න සමහර මව්පියෝ
දහදුක් විඳලා කොහොම හරි ධනෙ උපයලා මාලිගාවල් වාගේ ගෙවල් හදලා කෝටි ගණන් වටින වාහන අරගෙන ජීවත් වෙනවා වුණාට ඒගොල්ලෝ එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නොවිඳිනා දුක් විඳලා. සමහරලාට ඒ දරුවෝ මව්පියන්ගේ කුසෙන් බිහි වෙලා ගෙදරට අරන් එන වෙලාවේ සමහරලාට සැතපුම් ගණන් දරුවා කරපින්නගෙන පයින් ගෙදර එන්න ඇති. පාරේ යන වාහනයක හිර වෙලා තැලෙමින් පොඩි වෙමින් ඉඳගන්න ආසනයක්වත් නොලබමින් අලුත උපන් දරුවා තුරුල් කරගෙන ගෙදර ගේන්න ඇති. පාසල් යනකොට සැතපුම් ගණන් වැරහැලි ඇඳුම් ඇඳගෙන පාසල් යන්න ඇති. නමුත් අද සසර පින පළ දීලා මහ කෝටිපතියන් වෙලා ඉන්නවා. ඔවුන් නිසා ඔවුන්ට උපදින දරුවෝ ඉපදිච්ච දවසේම සමහරලාට ගෙදර එන්නේ කෝටි ගණන් වටින වාහනයක. පාසලට ගියෙත් ඒ වාගේ වාහනයක. පාසල් නිමා වෙලා ගෙදර එන්නෙත් ඒ වගේ වාහනයක. කියන විදිහට ඇති හැකි තරම් වියදම් කරන්න මව්පියන්ට ධනෙ තිබුණා. එවන් තැන්වල දරුවෝ වෙලා උපදින්න සංසාරේ කරපු විශාල දානානිසංසයක් පළ දෙන්න ඕනේනේ. ඉතින් එහෙනම් මේ සිටු කුමාරයාටත් ඒ සසර පිනමනේ මේ පළ දුන්නේ. එහෙනම් මේ මොහොතේ ඔහුට සසර කරගත්ත පින් ඕන තරම් තියෙන්න ඇති සුගතියක උපදින්න. නමුත් ඒ පින ඉස්මතු කරලා මග හැදුවේ සුලසදුන්න උපකාරයෙන්. ඉතින් දිව්‍ය ලෝකේ උපදින්න පින් තිබුණා මොග්ගල්ලාණන් වහන්සේ වගේ උත්තම රතනයකට දන් දීලා. නමුත් මරණාසන්න වෙලාවේ නැවත ලෝභයෙන් හිත අපිරිසිදු වුණා. අන්න ඒක නිසා රුක්ෂ දේවතාවෙක් බවට තීරණය වුණා. පර්වත පිහිටපු ප්‍රදේශයක වනස්පති නුග ගහක රුක් දෙවියෙක් වෙලා ඉපදුණා. සුලසා පස්සේ දවසක උයනට ගියපු වෙලාවක මේ රුක්ෂ දේවතාවා නැවත වතාවක් රාගසිතින් මහා අන්ධකාරයක් මවලා සුලසව තමන්ගේ විමානයට අරන් ගියා. සුලසගේ අම්මා ඔව්ව ගානියයි හිව්වා. මිනිස්සු කිව්වා මහ මොග්ගල්ලාණන් වහන්සේගෙන් ඇහුවොත් උන්වහන්සේ සමහර වෙලාවට සුලසා ඉන්න තැන බලලා කියයි. අනේ අය එහෙමත් ගියා. මහ මොග්ගල්ලාණන් වහන්සේ සඳහන් කළා තවත් දවස් 7කින් වේළුවනාරාමේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන තැන පිරිස කෙරවලදී නුඹට සුලස හම්බ වෙයි කියලා. ඒ දවස් 7 ඇඟිලි ගැනගෙන හිටියා. සුලසත් රුක්ෂ දේවතාවට සඳහන් කළා මගේ අම්මා මාව හොයනවා ඇති මට අපහු යන්න ඕන කියලා. ඔහු ඈත් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ළඟ කෙරවලේ හිටගත්තා. සුලස හැමෝටම පේනවා රුක්ෂ දේවතාවා පේන්නේ නැහැ. එදා බොහෝ දෙනා සුලසව දැකලා සුලසගේ අම්මා අය හොය අඬ ඇවිදපු හැටි ඇයට කීවා. නමුත් ඇයට උයනේදී වෙච්ච දේ ඇය සියල්ලම මේ පිරිසටම කීවා. තමන් අග්ගලා ඔහුට මුලින් යවපු හැටිත් ඒ අග්ගලා මහමුගලන් මහතෙරුන්ට පූජා කරපු කතාවත් සුලසාර මිනිසුන්ට කීවා. මෙන්න මේ කාරණාව තිලෝගුරු භාග්‍යතුන් වහන්සේටත් දැනගන්න ලැබුණා. ආන් ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ හරි අපූර්ව කාරණාවක් පැහැදිලි කළා පින්නතුනි. ඒ කාරණාව තමයි කෙත්තූපමා අරහන්තු දායකා කස්සකූපමා බීජූපමං දෙය්‍ය ධම්මං එත්තෝ නිබ්බත්තේ පලං එත්තෝ නිබ්බත්තේ පලං. මේ දානය මේ තරම් මහත් පල වුණේ මොන හේතුව නිසාද කියලා. භාග්‍යතුන් වහන්සේ උපමාවක් පෙන්නනවා. පේතවත්වයේ නම අපේ ඇයට මතකයිනේ කෙත්තූපම. කෙතක් උපමා කරලා තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සරුසාර කුමුරක්. ඒ වගේම හොඳ බීජ. ඊටාම දක්ෂ ගොවියෙකුට ලැබෙනවා නම්
ඒ සරුසාර කෙතෙන් හොඳ බීජ වපුරලා මනා වූ ආදායමක් ලබන්න ඒ දක්ෂ ගොවියා හොඳින්ම දන්නවා. නමුත් ගොවිතැන දන්නේ නැති කෙනෙකුට හොඳ කෙතකුයි හොඳ බීජයි ලැබුණ කියලා නිසි පල නෙලන්ඩ ඔහුට බැරි වෙනවා. එනම් කෙත හොඳ වෙන්නත් ඕනේ, බීජ හොඳ වෙන්නත් ඕනේ, ගොවිය දක්ෂ වෙන්නත් ඕනේ. මේ තුනම සම්පූර්ණයි නම් එයින් ලැබෙන ආදායම ඉතාම ඉහළයි. කස් කෙත්තූපමා අරහන්තු. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතන කෙතට උපමා කළේ කවුද? රහතන් වහන්සේ. කෙත්තූපමා අරහන්තු. රහතන් වහන්සේ තමයි කෙත. දායකා කස්සක උපමා. දායකයා තමයි ගොවියා. බීජූපමං දෙය ධම්මං. බීජයට උපමා කළේ අපි දානයට යොදාගත්ත වස්තුව. එත්තෝ නිබ්බත්තතේ පලන්. මේ තුනම මනාව ගැලපුණා නම් ඵලය ඊටාම ඉහළයි. එහෙනම් ඵලය මොකද්ද? නිවනටත් සමාන කළා. පින්නතුනි, දානයේ මහත්ඵල වෙන්නේ සිල්වත් ගුණවත් උතුමන්ට දන් දෙනකොට. ඒක තමයි මෙතන කෙත රහතන් වහන්සේට උපමා කළේ. දක්ඛින විභංග සූත්‍රය අපේ පින්නතුන් අහලා ඇති. දානයේ පිළිබඳව මනාව කරුණු පැහැදිලි කරපු සූත්‍ර දේශනාවක්. අන්න ඒ දක්ඛින විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දානය කියන මාතෘකාව මේ ලෝකේ කොයි තරම් විශේෂද? භාග්‍යතුන් වහන්සේ එතන පැහැදිලි කරනවා යම් කෙනෙක් තිරිසන් සතෙකුට කෑම වේලක් දෙනවා නම් තමන් නිවන් දකින්නතුරු සංසාරේ අනාගතයේ උපදින ආත්ම ගාන කොච්චරද කියලා අපි දන්නේ නැහෙනි පින්නතුනි. බුද්ධාන්තර ගණන් නිවන් නැතුව අපිට තව කොච්චර කල් යයිද නිවන් යන්න. නමුත් අමතක කරන්න එපා මේක බුද්ධෝත්පාදයක්. ඒ නිවන හුඟක් දුර නෙමෙයි පින්නතුනි. අවශ්‍ය මගේ කැපවීමයි. නමුත් ඒ යන ගමනේ තිරිසනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 100ක් බඩගිනි වේදනාවන් නැති කරගන්න ඒ දානය බලවත්. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක බඩගිනි වේදනා ඒ කෑම වේල මගින් නිමනවා. පෘථග්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක් බඩගිනි වේදනා නිමනවා. පින්නතර පෘථග්ජන සීලවන්තයි කියලා කියන්නේ දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරනවා කියලා පොරොන්දුවක් නැහැ. තෙරුවන් සරණ ගිහිල්ලත් නැහැ. නමුත් ගමේ ගෙදර ජීවත් වෙනකොට සමහර මිනිස්සුන්ට අපි කියනනේ හොඳ මිනිස්සෙක් කියලා. ඉතින් හොඳ මිනිස්සුયો ඉස්ලාම් අය අතරත් ඉන්නවා. හොඳ මිනිස්සුયો කතෝලික අය අතරත් ඉන්නවා. හොඳ මිනිස්සුયો දෙමළ අය අතරත් ඉන්නවා. හොඳ මිනිස්සුયો බෞද්ධ අය අතරත් ඉන්නවා. නමුත් ඒ හොඳයි කියලා කීවට ඒගොල්ලෝ ඒකාන්තයෙන් පංචශීලයේ රකින්නවා කියලා කතාවක් නැහැ. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ යමක් කරගෙන ජීවත් වෙනවා. නමුත් තිසරණ නැහැ. ප්‍රාණඝාත කරන්න අවස්ථාව ආවොත් කරනවා. නමුත් මහා පරිමාණයෙන් කරන්න යන්නේ අවස්ථාව ආවොත් කියලා කිව්වේ සමහරලාට මధుරයෙක් වැහුවොත් මරන්න පුළුවන්. කූමි ඇඟේ කෑවොත් පොඩි කරලා දාන්න පුළුවන්. එහෙනම් ප්‍රාණඝාතයෙන් වළකිනවම කියලා කතාවක් නැහැ. හොරකම් කරන්නෙත් නැහැ. අපේ ගෙදර සමහරලාට ඉස්සරහින් ඇතුල් වෙලා පිටුපස්ස දොරෙන් ගියත් අපි ඔහු හොරකම් කළා කියලා කියන්නේ නැහැ. මොකද ඔහු බොහොම හොඳින් ජීවත් වෙනවා. නමුත් අත්‍යවශ්‍යම දෙයක් ලැබුණොත් නොගෙන ඉන්න එකකුත් නැහැ. නමුත් අනික් අයට වඩා හොඳ නිසා අපි පෘථග්ජන සීලවන්තයි කියනවා. අන්න එවන් අයට ආහාරයක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක් පළ දෙනවා. පින්නතනේ පෘථග්ජනයෝ 1000කට කෑම දුන්නොත්
අනාගත ජීවිත කීයක් පළතීද? ලක්ෂය ගුණ කරන්න වෙනවා 10න්. එතකොට 1.8ක් ලැබෙනවා අපිට උත්තරේ. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ තිසරණ නැතත් පංච අභිඥා අෂ්ට සමාපatti ලබාගත් බාහිර තවුසු. බුද්ධ කාලේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්න කලිනුත් හිටියනේ අහසින් ගියපු අය. අන්න එහෙම කෙනෙකුට කෑම වේලක් දී ගන්න ලැබුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක් පළ දෙනවා. බුදුන් දහම් සඟුන් සරණ ගියපු කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් පළ දෙනවා. එතකොට මම සඳහන් කළා පෘථග්ජන සීලවන්තාය දහසකට කෑම දුන්නොත් අනාගත ජීවිත 1.8ක පළ දෙනවා. බුදුන් දහම් සඟුන් හරියටම සරණ ගියපු කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් පළ දෙනවා කියලා කියන්නේ 1.140ක් පළ දෙනවා. දැන් තේරුණාද දහසකට දුන්න දානේ තනි කෙනාට දුන්න දානේ වෙනස? වෙනතුනේ ඔබ හරියටම තෙරුවන් සරණ ගියපු කෙනෙක් නම් ඇත්තටම ඔබ සමාජයට කල්යාණ මිත්‍රයෙක් නෙමේද? ඔබ තෙරුවන් සරණ ගියේ ඔබට ලාභයක් පිණිස. සංසාර දුකෙන් අත මිදෙන්න. නමුත් ඔබට ලාභයක් කරගන්නකොට ඔබ අනුන්ට කොච්චර ලාභයක් කරලද? අන්න ඒකයි මේ ශාසනය ඉගැන්වුවේ පුළුවන් තරම් ආත්මාර්ථකාමී වෙන්න කියලා. හැබැයි මෙතන මේ ආත්මාර්ථකාමී කියලා කියන්නේ අර සාමාන්‍ය වචනය තුල අපි දකින කපටි කෛරාටිකයෙක් වෙන්න කියන එක නෙමෙයි. තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් සපයන කෙනා. තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් කරන කෙනා. ආත්මාර්ථකාමී. ආත්මය අර්ථවත් කරන කෙනා. ඒ අදහසින් තමයි කියන්නේ හොඳ ආත්මාර්ථකාමීෙක් වෙන්න කියලා. ආන්ගේ ආත්මාර්ථකාමීත්වයම පරාර්ථයක්. මොකද තමන් වෙනුවෙන් ගුණ පුරනකොට ඔහුට යම් උපකාරයක් කරන කෙනාට මොනතරම් ලාභයක් ලැබෙනවද? එහෙනම් මේ ශාසනයේ ගුණ පුරන සංඝයාට මහ රහතන් වහන්සේලාට දෙන දාණය මොනතරම් මහත්ඵලද කියන කාරණාව පින්නතේ සීමා පනවලා ප්‍රමාණවත් කරන්නේ කොහොමද? ආන් ඒකයි දේශනා කළේ හොඳ කෙතක හොඳ බීජ වපුරන්න පුළුවන් නම්. මොනවද හොඳ බීජ කියලා කියන්නේ? දෙය්‍ය ධර්මයනේ. ඒ දෙය්‍ය ධර්මයේ ධාර්මිකව සපයාගත්ත දෙයක් වෙන්න ඕනේ. හොරකම් කරලා, මංකොල්ල කාලා, අල්ලස් අරගෙන, ප්‍රාණඝාත කරලා ඔය වගේ දේවල් වලින් උපයපු ධනයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ තහනම් කරපු වැරදි ධනෝපායන ක්‍රම කීපයක් තියෙනවනේ. ඉතින් ඒ වැරදි ක්‍රම වලින් ධනය උපයන්නේ නැතුව ධාර්මිකව උපයපු ධනයක් තමයි මෙතන හොඳ බීජයක් කියලා කියන්නේ. කස්සකා දක්ෂ ගොවිය කියලා කියන්නේ දන් දෙන්න හොඳ ශේස්ත්‍රයක් මුණ ගැහුණාම මනාව සකසලා පිළියෙල කරලා කැප වෙලා වෙහෙස මහන්සිය බලන්නේ නැතුව Tamanට රැස් කරගන්න තියෙන පින වෙනුවෙන් මහත් වූ වෑයමක යෙදෙනවා. කුඹුර සාර්ථක කරගන්න නම් ගොවියා හැමදාම කුඹුරට යන්න ඕනේ. හැමදාම කුඹුරේ බීජවල ස්වභාවය හොයලා බලන්න ඕනේ. පැලවලට ඇති වෙලා තියෙන ලෙඩ රෝග තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. කලට වෙලාවට වතුර ටික පොහොර ටික දෙන්න ඕනේ. ගොවියාගේ යුතුයකම් ටික හරියටම කෙරෙනකොට ඒ පැල ටික උහුට සාර්ථකස්වන්නක් දෙනවා. එහෙනම් ප්‍රතිග්‍රාහකයයි දෙය්‍ය ධර්මයයි පිරිසිදුව තියෙනවා. තමන් අවබෝධයෙන් සකසලා පිළියෙල කරලා මනාව දන් දෙනවා නම් ඔහු මහත් වූ ඵලයක් එයින් ලබා ගන්නවා. දානය කියන මාතෘකාව හරි සංකීර්ණයි. ඒක මේ ශාසනයේ මහා පරිච්ඡේදයක්. ඒ නිසා මේ වාගේ පොඩි කාලයකින් අපිට ඒක කතා කරලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. නමුත් මේ කාලයත් එක්ක පේතවත් වී සඳහන් කරලා තියෙන ප්‍රමාණය විතරයි අපිට කතා කරන්න කාලේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දෙවනියට දේශනා කරනවා. ඒතං බීජං කසී කෙත්තං පේතානං දායකස්සච තං පේතා පරිබුඤ්ජಂತಿ
දතා පුඤ්ඤේන වඩ්ඩති. පින්නතනේ අපි මේ සරු කෙතක සරු බීජ වපුරලා මහත් වූ කුසලයක් අත්පත් කරගෙන අපි ඊළඟට මොකද කරන්නේ? අපි රැස් කරගත්ත පින අපේ නමින් මියගිය සියලු දෙනාටම අනුමෝදන් කරනවා. ඒක අපේ සිරිතයි. එතකොට මෙතන പ്രേතා කියලා කියන්නේ කාටද? මියගිය සියලු දෙනාම හඳුන්වන්නේ പ്രേත කියන නමින්. අපි කියන්නේ ඥාති പ്രേත කියලා. එතකොට අපේ අය මරණයටපත් වෙලා පින් බලාපොරොත්තු තැන්වල ඉපදිලා ඉන්නව නම් අපි අනුමෝදන් කරන මේ පින ඒකාන්තයෙන් ඔවුන්ට ලැබෙනවා. ඒක තමයි දන් දීලා අපි හරි ලස්සන උපමාවක් පෙන්වන්නේ. භාජනයක් උඩ භාජනයක් තියලා තව භාජනයකින් ඒකට වතුරක් කරනවා. අපි ඔකට කියන්නේ පැන් වඩනවා කියලා. උඩ භාජනයේ පිරීලා යට භාජනයේ දක්වා වතුර ඉතිරිලා ගලාගෙන යනවා. මොකද්ද මේකෙන් පෙන්වන උපමාව? මනුස්ස ලෝකයේ නැමැති උසස් ආත්ම භාවයේ ඉඳලා අපි අනුමෝදන් කරන කුසල් പ്രേත ආත්මයේ නැමැති පහත් ලෝකේ කරා ගලාගෙන යනවා කියන සංඥාව තමයි මේකෙන් මේ පෙන්වන්නේ. ඉතින් අපි මෙහි ඉඳලා අනුමෝදන් කරන පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න අපේ ඥාතීන්ට ඒකාන්තයෙන් ලැබෙනවා. සඳහන් කරනවා අප විසින් රැස් කරගත්ත පින අපි പ്രേත ආත්මයේ ජීවත් වෙන අයට අනුමෝදන් කරනවා. මේ දන් දීලා අන් අයට පින් දීලා දාන ආදී පින්කම් කරන අයගේ යසස කීර්තිය ප්‍රශංසාව හැමතැනම පැතිරෙනවා. ඔවුන් පිළිබඳව ඔවුන්ගේ ඥාති ප්‍රේතයින් පවා සතුටු වෙනවා. චිරං ජීවන්තුනෝ ඥාති මගේ ඥාතීන් බොහෝ කාලයක් යෙහෙන් වැජබේවා කියන ආශිර්වාදයක් කරලා අපි අනුමෝදන් කරන පින් ඔවුන් අත්පත් කරගන්නවා කියලා සඳහන් කරනවා. වෙනතුනි මේ ධර්ම කාරණාව තුළ දානයේ මහත්ඵල වෙන විදිහ සත්පුරුෂයන්ගේ ඇසුර මනා අධ්‍යාපනයක තියෙන වැදගත්කම මේ ආදී කරුණු රාශියක් පැහැදිලි කළා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර සිටු පුත්‍රයා තාත්තගෙන් ලැබුණ ධනය මුල් කාලේ ඉඳලා ආරක්ෂා කළා නම් ඔහුත් හැමදාම මහදන සිටුවරයා. නමුත් ඔහු මැද කාලේදී ධනය ආරක්ෂා කරන්න තීරණය කළා නම් ඔහු මධ්‍යම සිටුවරයෙක් වෙනවා. වයෝවෘද්ධ කාලේ ධනය ආරක්ෂා කරන්න තීරණය කළා නැත්නම් තුන්වෙනි අවදියේ ධනය ආරක්ෂා කරන්න තීරණය කළා නම් ඔහු සුළු සිටුවරයෙක් වෙනවා. ඔහුට හිඟමනේ යන්න වෙන්නේ නැහැ. නමුත් ඒක කාලයකවත් ඔහු ධනය සුරක්ෂිත කළෙත් නැහැ. ඔහු මුල් කාලේ ශාසනය පැවිදි වුණා නම් මේ බුද්ධ ශාසනය රහත් වෙන්න හිටපු කෙනෙක්. ඔහු මැද කාලේ ශාසනය පැවිදි වුණා නම් සකදාගාමී හෝ අනාගාමී වෙන්න හිටපු කෙනෙක්. ඔහු අන්තිම අවස්ථාවේ පැවිදි වුණා නම් සෝවාන් වෙන්න හිටපු කෙනෙක්. සතර අපායෙන් මිදෙන්න පින් තිබුණ කෙනෙක්. නමුත් සත්පුරුෂ ඇසුරක් නැති නිසා ඒ හැම දෙයක්ම මගහැරිලා ගිහිල්ලා අන්තිමට නිරයට තීරණය වෙලා ඉන්න වෙලාවේ මහමුගලන් මහරහතන් වහන්සේ තමයි ඔහු මුදවගත්තේ. සුලස වගේ කාන්තාවක් ඔහුට මහත් උපකාරයක් ඒ වෙනුවෙන් කළා. ඒ දේවල් වලටත් සසර සම්බන්ධතා තියෙන්න ඇති. කෙසේ වෙතත් මේ ධර්ම කාරණාව අපේ ජීවිතයට එකතු කරගෙන මේ දහම් කරුණු අපිට ගලපලා අපි දිහා බලලා තමන්ගේ ජීවිත නිවැරදි කරගෙන තමන්ගේ යුතුයකම් සම්පූර්ණ කරලා තමන්ගේ මෙලවත් සුවපත් කරගෙන තමන් නිසා බොහෝ දෙනාට සුවපත් වෙන මඟ පෙන්නලා මේ ලෝකෙට ආවේ යම් කටයුත්තක් සඳහාද ඒ කාර්ය මුදුන්පත් කරගෙන මිය යන දවසට සිනහ වෙලා මිය යන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය නොඅඩුවම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසත් මේ කුසල් හේතු වාසනා වේවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ
චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.